හොඳයි. මානව සම්පත් කළමනාකරණය. ඇත්තටම මේ නම හෙනෙනකොට පොඩ්ඩක් විතර බර වචනයක් වගේ දැනෙනවා නේද? හැබැයි කිසිම දෙයකට කලබල වෙන්න එපා. අද අපි කරන්න යන්නේ මේ සංකීර්ණයි කියලා හිතෙන අර්ථ දැක්වීම හරියට ලේගෝ කෑලි වගේ එකින් එක ගලවලා හරිම සරලව තේරුම් ගන්න එක. එහෙනම් අපි මේ වැඩේට බහිමුද? හරි. මෙන්න තේනවා අපේ ප්‍රහේලිකාව. බැලු බැලමට වචන ගොඩක් එක්ක පොඩ්ඩක් විතර පැටලිලි සාගතයි වගේ පේනවා නේද? ඒත් අපි මේක කෑලි කෑලි වලට කඩලා බලමු. මේකේ තියෙන හැම වැදගත් කොටසක්ම වෙන වෙනම අරගෙන ඒවයි තේරුම හොයලා අන්තිමටම මේ සම්පූර්ණ චිත්‍රයේ එකට ගොඩනගමු. අපි මේ ගමනේ පළවෙනි නැවතුම තමයි ඇයි කියන ප්‍රශ්නය. ඒ කියන්නේ ඇයි ආයතනයකට මානව සම්පත් කළමනාකරණය කියන දියක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ? මේ සම්පූර්ණ ක්‍රියාවලියේම මූලිකම පරමාර්ථය මොකක්ද? මෙන්න උත්තරේ. හැමදේම පටන් ගන්නේ ආයතනයේ තියෙන ඉලක්ක සහ අරමුණු වලින්. හිතන්න මානව සම්පත් කළමනාකරණය කියන්නේ හරියට වාහනයක් නම් ඒ වාහනය යන්න ඕන ගමනාන්තය තමයි මේ අරමුණු කියන්නේ. සරලවම කිව්වොත් HRM එකෙන් කරන හැම දෙයක්ම, ඒ කියන්නේ කෙනෙක්ව බඳව ගන්න එකේ ඉඳලා පුහුණු කරන එක යාට පඩි නියම කරන එක දක්වා මේ හැම තීරණයක්ම කෙලින්ම ව්‍යාපාරයේ ලොකුම ඉලක්කවලට සම්බන්ධ වෙන්නම ඕනේ. අන්තිමේදී හැමදේම කරන්නේ ව්‍යාපාරය දිනවන්න. හරි. එහෙනම් ඇයි කියන එක පැහැදිලි ව්‍යාපාරයේ අරමුණු ඉටු කරගන්න. දැන් තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි කවුද මේ අරමුණු ඉටු කරන්නේ? අපි බලමු අර්ථ දැක්වීමේ ඊළඟ කොටසෙන් මේකට උත්තරේ ලැබෙයිද කියලා. මේක සරල ප්‍රශ්නයක් වගේ පෙනුනට ඇත්තදම ඕනෑම ආයතනයක සාර්ථකත්වයේ පිටිපස්සේ ඉන්න සැබෑ බලවේගය කවුද කියන එක තේරුම් ගැනීම තමයි හැම දෙයකම පදනම. උත්තරේ අර්ථ දැක්වීමම පැහැදිලිවම තියෙනවා මානව සම්පත. වෙන මොකවත් නෙවෙයි. මිනිස්සු. ආයතනයක් කියන වාහනේ දුවන එන්ජින්ම ඒකේ හදවත තමයි එතන වැඩ කරන මිනිස්සු. මේ අර්ථ දැක්වීමේ තියෙන ලස්සනම දෙයක් තමයි ඒක මිනිස්සුන්ගේ දායකත්වයේ දිහා පැති දෙකකින්ම බලන එක. එක පැත්තකින් තනි පුද්ගලයෙක්ගේ දක්ෂතා, දැනුම සහ හැකියාවන්, අනිත් පැත්තෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා වැඩ කරනකොට නිර්මාණය වෙන සාමූහික ශක්තිය. ආයතනයකට මේ දෙකම නැතුවම බැරි දේවල්. හරි. දැන් අපි දන්නවා ඇයි කියලා ඒ කියන්නේ අරමුණු දිනා ගන්න සහ කවුද කියලා ඒ කියන්නේ මිනිස්සු. එහෙනම් දැන් බලමු අපේ ප්‍රහේලිකාවේ අන්තිම ඒ වගේම වැදගත්ම කෑල්ල. ඒ කියන්නේ මේ වටිනාම සම්පත කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. මෙතනදී අර්ථ දැක්වීමෙන් අපිට හරිම බලවත් වචන දෙකක් දෙනවා. උපක්‍රමික සහ තර්කානුකූල. මේකෙන් කියවෙන්නේ මිනිස්සු කළමනාකරණ එක කියන්නේ හිතන විදිහට කරන අහමු දෙලක් නෙවෙයි කියන එකයි. ඒක හරියට චෙස් ක්‍රීඩාවක් වගේ. හොඳට හිතලා බලලා සැලසුම් කරලා කරන්න ඕන දෙයක්. අපි මේ වචන දෙක තව ටිකක් විග්‍රහ කරමු. උපක්‍රමික කියන්නේ දුරදිග හිතලා ආයතනයේ ලොකුම ඉලක්ක එක මිනිස්සුන්ව සම්බන්ධ කරන එකට. තර්කානුකූල කියන්නේ හැමදේම ක්‍රමවත්ව දත්ත සහ සාක්ෂි මත පදනම්ම කරන එකට. ඒ කියන්නේ මේක හැඟීම් මත විතරක් කරන දෙයක් නෙවෙයි. මේක කලාවක් වගේම විද්‍යාවක්. හොඳයි. අපි දැන් අපේ ප්‍රහේලිකාවේ හැම කෑල්ලක්ම වගේ තේරුම් අරගෙන ඉවරයි. දැන් තමයි නියමම වෙලාව. මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා සම්පූර්ණ චිත්‍රය මොන වගේද කියලා බලන්න. මේ ගලා යාම දිහා බලන්න. මුලින්ම ඉලක්කය තමයි ආයතනයේ අරමුණු ජය ගැනීම. ඊළඟට ඒකට පාවිච්චි කරන වටිනාම වත්කම තමයි මානව සම්පත. ඊට පස්සේ ඔවුන් දායක වෙලවත් තනිවම සහ කණ්ඩායමක් විදිහට. අවසානයේදී මේ සම්පූර්ණ ක්‍රියාවලියම කරන්නේ උපක්‍රමික සහ තර්කානුකූල විදිහට. බලන්න හැමදේම කොච්චර ලස්සනට එකිනෙකට සම්බන්ධ වෙනවද කියලා. එහෙනම් අපි ආයෙත් සැරයක් මේ අර්ථ දැක්වීම දිහා බැලුවොත් දැන් මේක නිකම්ම වචන ටිකක් නෙමෙයි නේද? මේකෙන් අපිට පේනවා ව්‍යාපාරයක් තමන්ගේ වටිනාම සම්පත. ඒ කියන්නේ මිනිස්සුන්ව කොච්චර බුද්ධිමත්ව සහ සැලසුම් සහගතව යොදාගෙන සාර්ථකත්වය කරා යන ගමනේ සම්පූර්ණ සිතියම. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතමු. ඇයි ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට අති නවීන තාක්ෂණයටත් කෝටි ගණන් මුදල් වලටත් වඩා මිනිස්සු කියන සාධකය මෙච්චරම අත්‍යවශ්‍ය වෙන්නේ? මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරය ඇතුලේ තමයි මානව සම්පත් කළමනාකරණයේ සැබෑ වටිනාකම සංගවිලා තියෙන්නේ.